අත්පය හතර නැති තව කෙනෙකුට උදව්වෙන් ජීවිතය ගෙන යන මොනවැනි කෙනෙකුට එවැනි කාර්යතුල කාර්යයක් බාර දෙන්න මා ඔබතුමන් කියා සිටු හදමුණ මගාස්කාරයෙන් දෙන්න දෙන්නේ මම පුරුදු විදිහේ රාජකීය ශ්‍රේණිය මල්පනා ගන්න මොනවාද අන්නාදී මම කොහොමද තෝ විශ්වාස කරා අතකම අපරට කරන්නේ විද්‍යාන දෙවියන් නෝනියන් පුළුවන් නැත අත පය නැති තොප හට කියා හිසක් නැති කරගන්න දහම මම නියම සිටිනවා මට මේවත් දෙන්නේ කියලා එකම තාම මට දෙවියන් හොඳ දැන් කිසිද හුරු අල්ලගන්න හිතාගෙන ඔබතුමා මට එක දෙයක් අන්න පිටුපිට දෙන්න කුමාරට ඔබට අවශ්‍ය ඔබ මහන්සියගේ රාජකීය උත්සවයේ ඔක්කොම ඔබට අවශ්‍ය සිදු බලන්න නුඹ හොරු අල්ලා ගන්නේ කෙසේද කියලා උද්‍යානයේ සුළුතු උදක් සම්මානය උඹවස්ස. ඉතාලි අපහසු නේද? කුමක් කරන්නද සෝදානම් වෙන්නේ? අතපයනකි මේ වීසා පියාසිකි ආකාරයට රජතුමාගේ අනුපරිදි උද්‍යානයේ කොනක පුරා කිතිය තරාවෙන්න. ඔය අංක 9 දරින රූපනාමෝ අපට පෙන්වා දෙනවා මේ අතපයනකි වීසා සාදාදී කුටියට දී සිටින ආකාරය. කුටියේ සීරු දොරවල් වසා ගන්න. කුටිය තනා තිබුණේ මේ කුටවලින් නිසා කුඩා විදුලි වලින් පමණයි ආලෝකය ඒ තුලට ලැබුණේ. ඔබට හිතා ගන්නට පුළුවන්ද අත්පය හතර නැති මේ නිසා ගිනියපුළු යකඩ තැටියක නිදා ගන්නට ඕනේ. එතකොට මුළු ඇඟම පිච්චෙනවා. පිලිස්සුණු සිරුර නිවා ගන්න දුවලා ගිහින් පයින්නවා ළඟම තියෙන පොකුණකට. ඒ පොකුණ තියෙන්නේ ගිනියම් මුණු ලෝතිය. මුළු සිරුරම දෙවිල්ලෙන් පුපුරු ගන්නවා. හැම තැනකම ඉන්නේ රකුසු විසගත් යම්පල්ලෝ. ඒ අයගේ අත්වල තියෙන තියුණු ආයුධ. මිනිසුන්ගේ අත්පා කපනවා. හෙලි වලින් ඇනලා ශරීරය සිදුරු කරනවා. මහා යකඩ පොළු වලින් පහර දෙනවා. බඩගින්නට කන්න දෙන්නේ අසුචි. තිබහට රොන්න දෙන්නේ ගිනිමතුය. හැම පැත්තෙන් ඇහෙන්නේ වේදනා, ලතුණු, විනාපාන. මේ හැම වද වේදනාවක්ම නිත්‍යවින්දකත් වෙනවා. ඉවසන්නම බැරි වෙනකොට ඔහු බෙරිහන් දෙන්න පටන් ගන්නවා. අනේ මගේ මුළු ඇඟම රිදුම් දෙනවා. මුළු ඇඟම පිච්චෙනවා. හැට මිදුලක පේනවා. මේ දුක මම කොහොම ඉවසන්නේද? අනේ වැඩියෙන් සකසලාගෙන ගියේ මට වුණුදේ. මට පිට වෙන්න කිසි කෙනෙක් නැද්දෝ. අනේ දෙවියනේ ඔබ වහන්සේට නොපෙනේද? උදාර චේතනාව ප්‍රතිපද ගනිමින් පිළිතුර ශ්‍රී වෛශාඛ පූජෝත්සව සමිතිය 2024 වසරේදී මුදුතුම කෙරෙහි ඔවුන්ගේ සිත කළ ඇති සද්භාවය මොනවද කියාපමින් සිදු කරගන්නා වූ මෙම ආමිස පූජා පින්කම සැබවින්ම මහත්ඵල මහානිශංස වඩවනවා. එය ඔවුන් සසරින් සසර රැගෙන එන සාංසාරික ගතිපුරුද්දක්. එසේනම් ඔවුන්ගේ භව ගමන කෙළවර නිවනගේ සරණමය දොරටුව විවර කරවා ගැනීමට මේ පිනම හේතු වාසනා වේවා.